පොඩි පණිවිඩයක් දෙන්නත් ඕනේ. මොකද මේ වතුර පාර හයිවේ එකේ එන විදිය. වාහන යනවා තමන්ගේ වාහනවල හයියෙන් යනවා වේගෙන් යනවා. ඉතින් යාලා කියනවා යාලගේ වාහන වලට වතුර යන හින්දා හයියෙන් යනවා කියලා. එහෙම වෙද්දි මේ අහල පහල තියෙන සියලුම බිල්ඩින් වලට වීදුරු වලට ඒකේ ප්‍රෙෂර් එක දරා ගන්න බෑ. ඉතින් දරා ගන්න බැරුව මේ සාමාන්‍ය මේ දැන් වාහන දෙකක් හයියෙන් ගියා. ඊගම් මේ වීදුරු ටික ඩෝන් ගාලා කඩාගෙන වැටුණා. ඉතින් තමන්ගේ වාහනේ ගැන ආදරේ තියෙනවා නම් වාහනේ මේ වතුර නොදා හිටියන හරිය මේ ඉනට වඩා උඩින් ඉන ගානට වගේ වතුර තියෙනවා. එහෙම තියෙද්දි ඉතින් බලන්න යන කට්ටියට වාහනේ මග නවත්තලා බලන්න ගිය හැකිනේ. මේ නමුත් එයාලා යද්දි යන්නේ ඉතාමත් වේගෙන්. ඒ කියන්නේ යන වේගෙ හිතා ගන්න බෑ. මේ ඒකේ සැරට වතුර පාරවල් ගිහිල්ලා අහල පහල තියෙන ගෙවල් ඔක්කොන්ටම අලහබාන යන එක වැඩි. ඉතින් වාගේ නැරඹීම තව කෙනෙකුට හානි කරන හින්දා මේ ගැන පොඩ්ඩක් දැනුවත් කිරීම කරන්න. මේ මෙතනත් වීදුරු තියෙන්නේ. අතනත් වීදුරු තියෙන්නේ. මේ බිල්ඩින් වල වීදුරු ඔක්කොම ටික අර ජනේල ටික ඔය හැමෝගෙම වාහනත් එක්ක යන වේගෙත් එක්ක තමයි වෙන්නේ. මෙතනින් තමයි වතුර පාර හැඩපාර එන්නේ. මං ඊයේ නම් පෙන්නපු තැන නෙමෙයි. දොරේ හැඩපාරට එනකොට වාහනයක් ඒ වේගින්ම ආවෙන් පස්සේ මෙතන ගියා. දැන් කට්ටිය බල ඉඳලා කිව්වේ වාහනකාරයෙක් ගියා සිතුමයියේ කඩාගෙන ඒකින්ද මේ වුණා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ ඉතින් අර කට්ටිය යන්නේනකොට පරිස්සමෙන් යන හරියද මෙතනින් වතුර වාහන යන්න උවමනාවකුත් නැහැ නේ. යන්නත් බෑනේ. ඒ තීදිත් යනවා. අඩුවක් නැහැ. වැඩිකුත් නැහැ. ඊයේ රැට වඩා වැඩි. ඊයේ රැට වඩා වැඩි කියන්නේ ඊයේ හවස 6ට වගේ වඩා වැඩි. අය බලන්න වාහන එනවා යන වේගෙත් ටික. ඒතර ඔයාලම තීරණය කරන්නකෝ. අර පැත්තට ගියේ නෑ තාම. පොලිසිය පැත්තේ බන්ට් එක පාරේ මේ යන්න ඕනේ. තව ටිකකින් මේ පැත්තේ ගිහිල්ලා අලුත් අප්ඩේට් එක දෙන්න. උදේ කෑම බීම සමහර තැන් වලට ගිහින් නැතුව ඇති. පුළුවන් නම් බලන්න. අපිත් ගම් වතුර ඉන්න හින්දා වතුරට මේ හසුවේ ඉන්න හින්දා අපිට ඉතින් ලොකුවට බලන්න බෑ. ඒත් අප්ඩේට් එක දෙන්න දිගටම. මේ හැරේ තිබ්බ පුංචි කඩවල් සෙට් එකම කඩාගෙන ගිහිල්ලා අර වාහන එන එක සම්බන්ධව කටයුතු කරන්න හරි. දැන් එන්නේ හැරිලා යනවා. සමහර වෙනවා අර ආතල් එකට සාමාන්‍යයෙන් සමහර තරුණයෝ වෙනවා. ඉතින් එයාලගේ වාහන වල ජනෙල් අරගෙන කරගෙන නිකන් වීඩියෝ කර යනවා. අපි ඉන්නවන පැත්තල අපිට hina වෙවි යනවා. ඉතින් කමන්නේ. ඒතර යාලා යන්නේ යාලගේ උඩින් වේගෙ. අර වාහනේට වතුරයයි කියලා වෙන්නේ නැති. එයා ෆිල්ටර් වලට. ඉතින් එහෙමනම් මේකට බලන්න එන්න ඇවිදගෙන ගියා නම් හරිනේ කියලා මගේ යෝජනා කරනවා. එහෙම වීඩියෝ කරගෙන අනිත් උන්ට hina වෙවි යන්න ඕනේ නැහැ නේ. විපතක් නේ හැමෝටම වෙලා තියෙන්නේ. මේ යාලගේ ඉතින් ආතල් විදිනවා. මොකද හොඳයි. නමුත් මේ ඉන්නේ මම ජායල හයිවේ එන්ට්‍රන්ස් එකේ. BOC බැංකුව ඉස්සරහා. මේ BOC ATM එකේ තතර තියෙනවා. මේ ජායල ප්‍රධාන පාර. මේකම ප්‍රධාන පාර. ඒ මුල්ලට යන්න එපා. මුල්ල එපා. මෙහෙටලා යන්න. මේ මැද්දෙන් ඇවිල්ලා මැද්දෙන් යන්න. මුල්ල නෑ කානුවක් තියෙනවා. ඔව්. මේ මැද්දේ තියෙන ලයින් එක හයි මේ කණු කෙලින් යන්න. ඒක උසයි. ඔය අයින කැඩිලා ඇති. නෑ මැද්දේ මොකුත් නෑ. දැන් ඔය මේ හැබැයි සමහර තැන්වල කැටේ ගැලවිලා ඇති. ඔව්.
මෙතන වතුර ප්‍රමාණය මේ ඇවිල්ලා මේ හයිවේ හරියටම හයිවේ එන්ට්‍රන්ස් එක පාම වල ඉන්නේ මේ පේනවනේ ධනිස්සට උඩින් තියෙනවා. ඔව්. ඒ ධනිස්සට උඩින් තියෙනවා. මේ අරේලාගේ අඩු මේ මැද්දේ තියෙන කණ්ඩි උඩ යන්නේ. නෑ මේ පැත්තේ නෑම්නේ. ඔව්. හොඳයි බලමු බලන්න මේ වාහනයක් එනවා අලම් බලන්නකෝ. වාහනේද්දි කොහොමද ප්‍රෙෂර් එක කියලා. බලන්න ඒ ප්‍රෙෂර් එක මේක නම් හිමින් වගේ එනවද නෑ. ඔන්න ඔය ප්‍රෙෂර් එක තමයි අර කොහොමද යන වේ. අහල පහල වීදුරු වලට ගන්න දෙයක් නෑ. ඕන් අපිවත් එමුණා මේ. ඕක තමයි තියෙන තත්ත්වේ. ඔව් කෑම මේ පල්ලි වලට නම් ගොඩක් වෙලාවට හරියනවා මේ පල්ලි පන්සල් වල ඉන්න අය හැර වෙනම කට්ටිය ඉන්න අයට නම් ලැබිලා නැහැ. මම ඒක මැසේජ් එකක් දාලා දෙනවා චිනුක. පොඩ්ඩක් බලලා ඒක නම්බර්සුත් දාලා තියෙනවා. කට්ටියට යවුවනම් හරි. ඔයාලා පැත්ත අවුලක් නැහැ නේ. ඔයා කොහෙද අපේ ඔයාට තවුණා නේද? ඔයාලා පැත්තේ මොකෝ තත්ත්වේ? නාන්න පුළුවන් ඇඟ හොදන්නත් පුළුවන්. මා අරන් එන්න. මේ මේන් රෝඩ් එකේ බලන්නේ ආවට කමන්නේ පරිස්සමින් ඉන්න වෙන්නේ. වාහන වල යන්න එපා. වාහනේට ආදරයක් තියෙනවනම්. දැන් පෙවුණා නර වාහනේ ගිය වේගේ. මේ